මෙවැනි දුෂ්කර සහ කටුක පාරිසරික තත්ත්වයන් මැද්දේ වුවත් විශිෂ්ට ජයක් ලබන්නට යුද හමුදාවට හැකි වී තිබෙනවා. වවුනියාව මන්නාරම දිස්ත්‍රික් ආශ්‍රිතව පැතිරුණු සටන් භූමියේ ඉදිරියෙන්ම සිටින සෙබළුන්ට ආහාර සහ ජලය සැපයීමට සිදු ඇත්තේ මෙවැනි මාර්ග ඔස්සේයි. පනස් 7 වැනි සේනාංකයේ යටතේ මෙහෙයුමට එක්ව සිටින බටපිරිස් මුලතිව් දිස්ත්‍රික්කයට ඇතුළු වීමට ඇත්තේ තව කෙටි දුරක්. පොක්කරවානි, මුල්ලිකුලම්, පාලම්පිඩ්ඩි සහ විලත්තිකුලම් ප්‍රදේශ ආශ්‍රිතව බලසේනා 3ක් ත්‍රස්තවාදීන් වන්නියෙන් නිවත් කිරීමේ මෙහෙයුම් වල යෙදී සිටිනවා. මං කියන්නේ ඉදිරියේදී 57 වෙනි සේනාංකය ආරම්භ කර ගෙවී ගිය මාස 11 ඇතුළත සටන් භූමියෙන් ඉතුගා දැමූ කොටි ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 2000කට අධිකයි. ඒ අතරින් 1000කට වැඩි සංඛ්‍යාවකගේ නම් කොටි සංවිධානයේ විසින්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.